ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ නිදහස් දිනය. ලංකාවේ නිදහස ගැන තමයි නිදහස් දිනය ගැන තමයි කතා කරන්නේ. නිදහස් දිනය යනු ජාතික වීරයන් අනුස්මරණය කරන සහ රටේ එකමුතුකම විඳහා දක්වන ජාතික නිවාඩු දිනයකි. හැත්ත අටවන නිදහස් දින සැමරුම 2026 ශ්‍රී ලංකා සිය 78 වන ජාතික නිදහස් දිනය 2026 පෙබරවාරි 7 වන දින අභිමානයෙන් සමරන ලදී. මෙහි තේමාව රට හදමු. ප්‍රධාන උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේ ඉන්ඩිපෙන්ඩන්ස් සැක්වර් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 7:30ට ආරම්භ විය. උත්සවයේ අංග ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ සහභාගිත්වයෙන් පැවති වූ පෙළපාලිය සංස්කෘතික ප්‍රසංග සහ දෙමළ භාෂාවෙන්ද ජාතික ගීය ගායනා කිරීම මෙහි විශේෂත්වය විය. නිදහස් දිනයේ ඓතිහාසික පසුබිම අපි ඒ ගැන පොඩ්ඩක් බලමු. නිදහස ලැබීම 1815ත් 1948ත් වසර 133ක බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවට නිදහස හිමි වුණා. එකල ජාතික පියා ස්වාධීන ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස ඩී.එස්. සේනානායක මහතා පත්විය. එක්දස් 948දී නිදහස ලැබුණද ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වී පූර්ණ ජනරජයක් බවට පත්වූයේ 1972 මැයි 22 වන දිනයයි. උත්සවයේ ප්‍රධාන අංග 2026 වසරේදී උත්සවය සරල සහ අභිමානවත් ලෙස පැවැත්වීමට රජය තීරණය කර ඇත. ජාතික ජදය එසවීම ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව උත්සවය ආරම්භ වේ. ජාතික ගීය ජාතික ගීය සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම ගායනා කිරීම සිදු කෙරේ. ත්‍රිවිධ හමුදා ආචාර්ය පෙරපාලිය ශ්‍රී ලංකා යුද නාවිකා සහ ගුවන් හමුදාවන්ගේ පොලිසියේ සහ සිවිල් ආරක්ෂ බලකායේ ආචාර්ය පෙළපාලි පැවැත්වේ. සංස්කෘතික ප්‍රදර්ශන ලංකාවේ විවිධ ජාතීන්ට අයත් සංස්කෘතික නර්තන කණ්ඩායම්වල ඉදිරිපත් කිරීම මෙයට ඇතුළත් වේ. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරිය ඇතුළු රජයේ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්විණි. විදේශීත අමුත්තන් කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණින් අසල්වැසි රටවල් රාජ්‍ය තාන්ත්‍රික නියෝජනයන් පිරිසක්ද මෙයට සහභාගී වූහ. හැත්ත අට වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුල් කරන ලද නිල පණිවිඩය. ජනාධිපතිවරයාගේ දේශනය සහ පණිවිඩය ප්‍රධාන තේමාවන් 4ක් ඔස්සේ ගොඩනැගී තිබුණි. සැබෑ නිදහස සහ ආර්ථික ස්වාධීනත්වය. නිදහස යනු හුදෙක් බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදීම පමණක් නොව රටක් ලෙස තමන්ගේම තීරණය ගත හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීම සහ ජනාධිපතිවරයා අවධාරණය කළේය. ණය මත යැපෙන සංස්කෘතියෙන් මිදී නිෂ්පාදන ආර්ථිකයන් හරහා සැබෑ නිදහස දිනාගත යුතු බව ඔහු ප්‍රකාශ කළේය. දූෂණයෙන් තොර පාලන ක්‍රමය රටේ පසුබෑමට ප්‍රධාන හේතුව වූ දූෂණය සහ වංචාව මුළුණුපුටු දැමීමට රජය කැපවී සිටින බවත් නීතියේ ආධිපත්‍ය සැමට සමානව ක්‍රියාත්මක වන යුගයක් නිර්මාණය කරන බවත් ඔහු සහතික විය. ජාතික සමගිය සහ සාමූහිකත්වය සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලු ජාතීන් එකම ශ්‍රී ලාංකික
අනන්‍යතාවයක් යටතේ එක්විය යුතු බව ජනාධිපතිවරයා පැවසීය. බෙදුම්වාදී දේශපාලන අවසන් කර සියලු දෙනාට ගෞරවාන්විතව ජීවත් විය හැකි දේශයක් නිර්මාණය කිරීම සිය අරමුණ බව ඔහු සඳහන් කළේය. තරුණ පරපුරේ වගකි. තරුණ පරපුරට රටහැර යාමට ඇති අවශ්‍යතාවය පාලනය කර ඔහුන්ට තම මව්බිමේම දියුණු විය හැකි අවස්ථා සම්පාදනය කරන බවත් නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට ඔහුන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බවත් පණිවිඩය දැක්විනි. හැත්තහට වන නිදහස් දින ආචාර පෙළපාලිය. ආචාර පෙළපාලියේ සංයුක්තය. මෙවර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වුණා. ශ්‍රී ලංකා යුද හමුදාව නිලධාරීන් සහ සෙසු නිලයන් ඇතුළුව 3000කට අධික පිරිසක් සිටියා. ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් නිලධාරීන් සහ නාවිකයින් 800ක් පමණ සිටියා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් නිලධාරීන් සහ ගුවන් බටෙන් 700ක් සිටියා. ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය STF නිලධාරීන් 500ක් සිටියා. සිවිල් ආරක්ෂක බලකායෙන් CSD 400ක් සිටියා. ජාතික ශිෂ්‍ය බට බලකාය NCC පාසල් ශිෂ්‍ය බටයින්ගේ සහභාගිත්වයක් සිටියා. ප්‍රධාන අංග සහ ප්‍රදර්ශනයන් උත්තමාචාර වෙඩිමුර 21ක් නාවික හමුදාව විසින් ජනාධිපතිවරයා වෙත පිරිනමන සාම්ප්‍රදායික උත්තමාචාර වෙඩිමුර 21ක් පවත්වන ලදී. යාන්ත්‍රික බල ඇණි ප්‍රදර්ශනය යුද හමුදාවේ සන්නද්ධ රථ කාලතුවක්කු සහ නවීන යුද උපකරණ ප්‍රදර්ශනය කෙරිණි. ගුවන් සංදර්ශන ගුවන් හමුදාවට අයත් F7 ජෙට් යානා බෙල් හෙලිකොප්ටර් සහ PT6 පුහුණු යානා මගින් කොළඹ අහසේ විශේෂ සංදර්ශන පවත්වන ලදී. පැරෂුට් සංදර්ශනය ත්‍රිවිධ හමුදා පැරෂුට් බටයින් නිදහස් චතුරස්‍රය දෙසට ගුවනින් පතිත වෙමින් දස්කම් දැක්වීය. සංස්කෘතික පෙළපාලිය ආචාර පෙළපාලියට සමගාමීව ශ්‍රී ලංකාවේ විවිධත්වය විඳහා දක්වන සංස්කෘතික අංග ඇතුළත් විය. උඩරට පහතරට සහ සබරගමු නර්තන කණ්ඩායම් දෙමළ සහ මුස්ලිම් සංස්කෘතික නියෝජනය කරන සාම්ප්‍රදායික නර්තනය. මෙම සංස්කෘතික පෙළපාලිය සඳහා ශිල්පීන් 600කට අධික සංඛ්‍යාවක් සහභාගී වුව. විශේෂතා සරල බව මෙවර පෙළපාලිය අභිනව අභිමානවත් වුවද අනවශ්‍ය වියදම් කපා හරිමින් ඉතා විනයාකුණව සංවර්ධනය කර තිබීම විශේෂත්වයකි. ගෞරව සම්මාන සේවයේ නියුතු හමුදා සාමාජිකයින්ට අමතරව ආබාධිත රණවිරුවන් පිරිසක්ද ගෞරවානීයව ලෙස පෙළපාලියට එක්කර ගන්නා ලදී. ආරක්ෂක අංශවල දායකත්වය නවීන තාක්ෂණය මෙවර ආචාර පෙළපාලියේදී ශ්‍රී ලංකා හමුදාව සතු නවීන තාක්ෂණික මෙවලම් සහ ඩ්‍රෝන තාක්ෂණය ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයක් විය. ගුවන් හා නාවික සංදර්ශන ගුවන් හමුදාවේ යානා මගින් සිදු කළ වර්ණවත් ගුවන් සංදර්ශන සහ නාවික හමුදාවේ යාත්‍රා පෙළපාලිය මහජන ආකර්ෂණය දිනාගත්තේය. මහජන සහභාගිත්වය සහ විනිවිද භාවය ඩිජිටල් විකාශනය මුළු උත්සවයම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඇතුළු නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍ය හරහා සජීවීව විකාශනය කරමින් ඉහළ මහජන සහභාගිත්වය ලබා ගැනීමට කටයුතු කරු තිබුණි. පිරිසුදුකම උත්සවයෙන් පසු පරිසරය පිරිසුදුව තබා ගැනීම සඳහා විශේෂ හරිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය. ස්තුතියි.